ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙන එන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ. මම තරුණුගුරුගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කෝටි 180කට අධික හෙරොයින් තොගයක් සහ අවියාවුධ තොගයක් මොරටුවෙන් සොයාගනී. බොරැල්ල ට්‍රැෆික් OIC අවසන් ගමන් යයි. මුහුණු පොතේ 174 දෙනෙකුගෙන් කට උත්තර. ගුරු භූමිකාවට මානව හිමිකම් අනිසිරස මැදිහත් වී ඇති බව ජනපති කියයි. විධායක ජනාධිපති ක්‍රමය වත්මන් ආණ්ඩුවට අහෝසි කළ නොහැකි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. කිලෝග්‍රෑම් 160කට අධික හෙරොයින් තොගයක් රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. පණ්ඩිපිටිය ඇරවුල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් සතුව තිබූ කෝටි 500ක වටිනාකමකින් යුත් දියමන්තියක් ඇතුළු රන් ආභරණ කිහිපයක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් විසින් ඉක්ුද්දා පැහැරගෙන ගොස් තිබුණා. ඉන් අනතුරුව මෙම කොල්ලය පිළිබඳව සිදු කළ පරීක්ෂණවලදී පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් පිරිසක් විසින් කොල්ලයට සම්බන්ධ පුද්ගලයෙකු වූ කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නම් පුද්ගලයෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඔහු මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන බවත් මාකඳුරේ මදුෂ්ගේ අනුදැනුම මත මෙම මැණික් කොල්ලය සිදු කළ බවත් මූලික පරීක්ෂණවලදී සැකමතු වී තිබෙනවා. එමෙන්ම ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී සොරකම් කරන ලද කෝටි 500 දියමන්තිය ඇතුළු රන් භාණ්ඩ සහ ජංගම දුරකථන 126ක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ අතර අත්අඩංගුවේ පසුවන කැලුම් ඉන්දික නොහොත් කැවුමා නම් සැකකරු හෙළි කළ තවත් තොරතුරකට අනුව ඔහු නවාතැන් ගෙන සිටි බවට සැලකෙන මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් අද දින පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. එසේ පරීක්ෂා කළ නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 160කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුද ජීවඋණ්ඩ 2500කට අධික සංඛ්‍යාවක් සහ පිස්තෝලයක් ඇතුළු පතුරම් තුවක්කුවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අද සමත් වුණා. 164ක් තියෙනවා. 164ක් තියෙනවා. වගේ ප්‍රමාණය මෙවැනි දේවල් මෙවැනි කුඩා පැකට් 10කට 15කට සමහර අවස්ථාවල 20කට වගේ බෙදෙනවා. මේවා තමයි සුළු ප්‍රමාණයෙන් විකිණීම කරන්නේ. මේ තියෙන්නේ T56 සජීව වතුරම්. මෙතන ඔබට පේනවා ඇති තව තින් වැනි දේවල් තුනක් තිබෙනවා. මේක මේ පැකින් කඩලත් නැතුව තමයි තිබුණේ. පැකින් කඩලත් නැතුව T56 සජීව වතුරම් මේක තියෙන්නේ. මෙවැනි තුනක් තියෙනවා. සාරේට මේවා SIM කාඩ් පත් ලබා ගැනීමට භාවිතා කරන දේවල්. මේ නිවසේ මේ දෙමහල් නිවසේ පළමු මහල කුලියට ගෙන තිබුණේ මීට සතියකට පමණ පෙරදී. කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා. මාසයකට රුපියල් 25000ක කුලියකට මේ දෙමහල් නිවසේ පළමු මහල කුලියට ගෙන තිබුණා. මේ නිවස ඔහු විසින් දොර අගුල් දමා වසා තිබියදී ලැබුණු තොරතුර මත මේ නිවසේ අයිතිකරුවන් ඉදිරියේදී මේ නිවස විවෘත කරලා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි වුණා සංගවා තිබුණු මේ හෙරොයින් තොගේ අත්අඩංගුවට ගන්න. මෙහි හෙරොයින් පාර්සල් 164ක් වගේම තවත් කුඩා පාර්සල් කිහිපයකුත් තිබෙනවා. තවත් කුඩා පැකට් 2000කට අධික ප්‍රමාණයකුත් ඔබට දකින්නට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මෙතන තිබෙනවා එක්වර පතුරම් 5ක් යෙදිය හැකි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන පතුරම් තුවක්කුවක්. ජපානයේ නිෂ්පාදිත පිස්තෝල අවියකුත් T56 වර්ගයේ සජීව පතුරම් 2803කුත් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල වලට භාවිතා කරන සජීව පතුරම් 91කුත් බෝර 12 SG පතුරම් 234ක ප්‍රමාණයකුත් මෙහි තිබෙනවා. ඒ වගේම රම්බෝ වර්ගයේ පිහි එකක්, අත්විලංගු දෙකක්, ඒ වගේම විවිධ පුද්ගලයන්ට අයිති ජාතික හැඳුනුම්පත් 10ක් සොයා ගන්නවා. විවිධ SIM කාඩ් පත් 129ක ප්‍රමාණයකුත්, ඒ වගේම මුදල් රුපියල් 31830ක ප්‍රමාණයකුත් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සියල්ල රුපියල් මිලියන 1800කට අධිකයි.
රිය අනතුරකට ලක්ව රෝහල්ගතව සිට පසුගියදා ජීවිතක්ෂයට පත් වූ බොරැල්ල පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පූර්ණ ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. මේ අතර මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ විවිධ අදහස් පළ කළ පුද්ගලයන් 176 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට පත් වූ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කෙරුණා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගී වනු දක්නට ලැබුණා. පසුගිය පෙබරවාරි මාස 24 වන දින අලුයම 4:35ට පමණ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා රාජකාරී කටයුත්තක් සඳහා සිය රාජකාරී අතුරුපැතියෙන් ගමන් කර තිබුණා. බම්බලපිටිය ගාලුපාරේ ඩුබ්ලි බුලස් මන්සන්තියේදී මාර්ග සංඥා නොතකා ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙනුයි සරච්චන්ද්‍ර මහතා රෝහල්ගත කරනු ලැබුවේ. අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථය එම ස්ථානෙන් පලා ගොස් තිබූ අතර බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩන්හි නිවසක නවතා තිබේදී අදාළ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. ඩිෆෙන්ඩර් රථයේ චැසි අංකය සහ එන්ජින් අංකයද වෙනස් කර තිබූ බවටත් අදාළ ඩිෆෙන්ඩර් රථයේ තවත් කොටස් කිහිපයක් විකෘති කළ බවටත් පොලිසිය සැක පළ කරනවා. ඩිෆෙන්ඩර් රථයේ අත්අඩංගුවට ගැනීමත් සමගම එහි ගමන්ගත් පුද්ගලයන් සහ ඩිෆෙන්ඩර් රථයත් සමග පැමිණි තවත් ජීප් රථයක රියදුර ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට කරනු ලැබුවේ පසුගිය 25 වනදායි. එම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රනිෂ්ක බණ්ඩාර අලුත්ගමගේ සහ ඩිෆෙන්ඩර් රථයේ පදවාගෙන යනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු වන නවින්දු ඔමේෂ් රත්නායක නම් පුද්ගලයෙකුද සිටි බවට හෙළි වුණා. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළා. පොලිසිය විසින් බී වාර්තාව මගින් අධිකරණය වෙත කරුණු දක්වා තිබුණේ මනුෂ්‍ය ජීවිතයකට අන්තරායකාරී වන පරිදි මෝටර් රථයක් පැදවීම, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, රිය අනතුරක් වාර්තා නොකිරීම සහ සාක්ෂි වසන් කිරීම මෙන්ම මිනි මැරීමට තැත් කිරීම යන චෝදනායි. නඩුව විභාගයට ගන්න අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇතුළු ඒ සිටි සියලු පිරිස් අධිකරණ ශාලාවෙන් ඉවත් කර දොර වසා නඩුව විභාගයට ගැනීමට කටයුතු කිරීම කාගෙත් අවධානයට ලක් වූ කරුණක්. එදින නඩුව විභාග කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියම කළේ ඩිෆෙන්ඩර් රථයේ පැද වූ නවින්දු ඔමේෂ් රත්නායක හැර සෙසු සැකකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂ 5 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරීමටයි. නවින්දු ඔමේෂ් රත්නායක අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ අතර ඔහු නැවතත් අද දිනේ අධිකරණය වෙත ඉදිරිපත් කළා. නඩුව කැඳ වූ අතර පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා මේ වන විට මිය ගොස් ඇති බැවින් මරණ පරීක්ෂණයක් අවශ්‍ය බවයි. ඒ අනුව මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා යොමු කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකරු ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමට නියම කළ අතර එදින හඳුනා ගැනීමේ පෙරටුව සඳහා යොමු කරන මෙන්ද නියම කළා. මම අපදීම සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කළා. අධිකරණය විසින් දාල රථය පැද වූ පළවෙනි සැකකරු ලබන 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මේ සිද්ධිය වෙනස් ආකාරයකට පරිවර්තනය කිරීමේ අරමුණින් මුහුණු පොත වගේම විවිධ සමාජ ජාලා වෙබ් අඩවි වලින් ප්‍රවෘත්ති නිර්මාණය කරලා තියෙනවා. අපි ඊයේ වෙනකොට 15 දෙනෙක් අඳුනගෙන තිබුණා. අද වෙනකොට 178 දෙනෙක් අඳුනගෙන තියෙනවා. මේ ප්‍රවෘත්ති නිර්මාණය කරපු පුද්ගලයන් ඔවුන් සියලු දෙනාගේම
වගේම ඊමේල් ලිපිනයන් ඒ වගේම අදාළ මුහුණු පොතේ ලිපිනයන් අපි ලබාගෙන තියෙනවා. ඒ අයගේ ප්‍රකාශ සටහන් කරලා ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව ඔවුන්ගේ සාක්ෂිත් ඉදිරියේ අධිකරණයේ ඉදිරියට රැගෙන විත් මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා. මේ මරණය සම්බන්ධයෙන් වෙනත් කරුණු ප්‍රකාශ කරන අය ඒ කරුණු දන්නවා නම් ඒගොල්ලන්ගේ යුතුයකමක් තමයි ඒ කරුණු අධිකරණයට කියන එක. මුහුණු පොතේ මේ ආකාරයට විවිධ ප්‍රචාර කරපු 178 දෙනෙක් අපි අඳුනගෙන තියෙනවා. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරලා ඔවුනුත් මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් හැටියට කැඳවීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාගේ දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන එනු ලැබුවේ පූර්ණ පොලිස් ගෞරව මාත්‍ය. pulang. Jangan terus tinggal. Oh, jangan deng teman. Sekarang Sarasen el gran taban. එක්දහස් 967 වසරේ ජූනි මාස 8 වන දින උපත ලැබූ ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා 1989 වසරේ අගෝස්තු මාස 13 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳේ. 2002 වසරේ අගෝස්තු මාස 12 වන දින පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස් වීම ලබා තිබෙනවා. අනතුර සිදුවන විට 51 වන වියෙහි පසු වූ ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා දරුවන් 3 දෙනෙකුගේ පියෙක්. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙසද කටයුතු කළ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා 2018 නොවැම්බර් මාස 10 වන දින සිට අවසන් ගමන් යනතුරු බොරැල්ල පොලිස් රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිය සේවය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දුන්නා. විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මාතර කොකාවල මධ්‍ය මහාවිද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සහභාගී වුණා. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ එම විද්‍යාලයේදී කෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිවරයාගේ අතෙන්. මේ අතර විද්‍යාලයේ ආදිශේෂ සංසදයේ මගින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූර්ණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. එහි ඉදිකිරීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද ජනාධිපතිවරයා විසින් සිදු කළා. අද දරුවන්ට දඬුවම් කරන්න බෑ, කන මිරි කන්න බෑ, අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බෑ, පිටට තට්ටුවක් දාන්න බෑ. ඒ වුණොත් පොලිසියට යනවා, පැමිණිලි දානවා, මානව හිමිකම් ගුරුතුමාලව ගෙනියනවා උසාවියට. බොහොම කලාතුරකින් සමහර වෙලාවට ගුරු මෑණි කෙනෙක්, පිය කෙනෙක් අතින් වැරද්දක් වෙනවා ඇති බොහොම කලාතුරකින්. නමුත් මම දන්න විදිහට 99%ක්ම ගුරුවරයෙක් දඬුවමක් දෙනවා නම් දරුවෙකුට
ඒ දරුවා හදා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂීය විදිහට දරුවන්ට දඬුවම් දීම නම් නොවේ. දැන් පහුගිය දවසක ආමඳුරනේ තිබුණා උත්සවයක් වේවැල් පිට්ටුවා NGO එකක්. මේ දරුවන්ට ගහනවායි කියලා වේවැල් පිට්ටුවා NGO එකක්. මේවා ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ. දේශීය ඉඩම් විදේශීය සමාගම් වලට විකිණීම සඳහා පනත් කිහිපයක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දින විවාදයට අද එක් වෙමින්. ඇමරිකානු රජයේ ප්‍රධාන බලවත් නිලධාරීන් තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ප්‍රධානීන් හැටියට ඉන්නේ. ඔවුන් අද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ කාර්යාලය පිහිටවලා තියෙන්නේ අරලියගහ මන්දිරය ඇතුළේ. මම දන්නේ අරලියගහ මන්දිරය ඇතුළේ වෙනත් රටක රාජ්‍ය ආයතනයකට කාර්යාල පාසුකම් සපයන්න තියෙන දේශපාලන බැඳීම කර 50ට වඩා එක්ක පුද්ගලයෙකුට මේ රටේ ඉඩම් තියාගන්න බෑ. ඒ සීමාව අයින් කරනවා. එතකොට ඉඩම් විදේශිකයන්ට සින්නක් කරව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයේ නිර්දේශ මත ඉඩම් බැංකුව මේ පාර්ලිමේන්තුව පනතක් ගෙනල්ලා පිහිටවන්න නියමිතව තියෙනවා. ඒ ඉඩම් බැංකුවට රටේ සියලුම රජයේ ඉඩම් 80%කට වඩා අයිති වෙනවා. ඊට පස්සේ විදේශිකයා ඉඩම් බැංකුවෙන් ඕන ඉඩම ඉල්ලුවම අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ඒ ඉඩම ලැබෙනවා. අමාත්‍යවරයාටත් ඒ ඉඩම දෙනකොට ගාණක් කපා ගන්න පොටක් පාදලා දීලා තියෙනවා. මේ වෙනත් රටවලට ඔවුන්ගේ මේ රට අත්පත් කර ගැනීමේ පටු න්‍යාය පත්‍රයට ගැළපෙන විදියට මේ රට පාලනය කරන තමුන්වහන්සේලා අගමැතිවරයා කටයුතු කරන හින්දා තමයි මේ බටහිර තානාපති කාර්යාලවලට එච්චර රිදුනේ. ඒ නිසා තමයි අරලියගහ මන්දිරයට උදේට ගියේ. දවල්ට කතානායකතුමා පාර්ලිමේන්තුවට ආවේ. රැට නැවත අරලියගහ මන්දිරයට ගියේ. අවසාන කරන්න වෙනවා ඔබතුමා ඒ ගැන කියනකොට. වෙලාව හින්දා නැහැ දැන වෙලා ඔබට වෙලා වෙච්ච එකෙන් දැන මේ හොඳයි කතානායකතුමා. විමල් වීරවංශ මැතිතුමා කතා කරුවේ ඉඩම් ප්‍රශ්න ගැන. මම දන්නේ ඇයි එතුමාට එච්චර කැක්කුමක් තියෙන ඉඩම් ගැන. ඊට වැඩි දේවල් අපිට කතා කරන්න තියෙනවා මේ අයවැය ගැන. අයවැය දීපු සහන ගැන. විමල් වීරවංශ මැතිතුමා හැමදාම විවේචනයක් කෙරුවා මිසක් කවදාවත් රටේ දියුණුව ගැන, රටේ වර්ධනය ගැන තුමාගේ ප්‍රසාදයක් ලැබුණේ නැහැ. සමාජවාදය ගැන කතා කරලා අන්තිමට කරේ අනිත් පැත්ත. මේගොල්ලෝ ඉවර වෙනකොට ඇත්ත කියනවා නම් මේ රට ධනවාදයේ කකුසියක් බවට පත් කරලා ඉවර කරා. මම කියන්නේ අර සිංහලෙන් කියමනක් තියෙනවා මගේම කලිසම අගේට දාගෙන උගේ වගේ යනවා කියලා. ඒ කියන්නේ අපි විවෘත වෙළඳපොළ ආර්ථිකය හරියට කරා. ඒ කලිසම ඒගොල්ලෝ දාගත්තට පස්සේ ඕක අනාගත්තා. මේ අවුරුදු 20 මේ රට විනාශ කරලා දැම්මා. අඩියක් නැති බාල්දියක් අරගෙන තමන්ගේ නිර්වත වහගෙන අනුන්ගේ ඉරිච්ච ඇඳුම් වලට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා වගේ වැඩක් තමයි මේ අද විපක්ෂයේ පොහොට්ටුවේ අය කරන්නේ. මේ ඔස්තාරලා තමයි මේ ඔක්කොම කරේ. මෙතෙන්ට අවිලා මිනිස්සු ගැන කතා කරනවා. ගරු මණ්ඩිතුමනි පොඩි පැහැදිලි කිරීමක්. ඔබතුමාලාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ එක්සත් ජාතික පක්ෂේ කොකේන් පාවිච්චි කරන්න ඉන්නවා කියලා. ඒ ලයිස්තුව කතානායකතුමාට දුන්නා කිව්වා. ඉතින් ඔබතුමාලා ක්‍රියා හරි. මම අයවැය ගැන කතා කරන නිසා ඒක ගැන දැන් උත්තරයක් දෙන්නේ අද හවස් වෙනකොට ඔබතුමාට මේ සභාවේ කවුරු හරි උත්තරයක් දෙයි ගරු මන්ත්‍රීතුමනි. දැන් ජෝන් අමරතුංග ඇමතුමා කිව්වා මේ අවුරුදු 40ක තමන්ගේ ජීවිත කාලේ මේ වගේ වියදමක් තියෙන අයවැයක් දැක්කේ නැහැ. ඒ වියදම කොහොමද හොයාගන්නේ කියලා ඇහුවා මෙතුමා කිව්වා. ඒක මුදල් ඇමතුමා මොකක් හරි උප්පරවට්ටියකින් හොයයි කියලා. ඊට පස්සේ එතුමා කිව්වා හැබැයි ඒක දුප්පත් ජනතාව මත බරපතල වෙන විදියට හොයන්නේ නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිවම මේ අයවැය යෝජනාවේ තියෙන්නේ රුපියල් කෝටි 2,07,000ක් අලුතෙන් ණය ගන්න. වක්‍රබදු ප්‍රතිශතය අපේ ඍජු බදු ප්‍රතිශතයට වඩා 3 ගුණයක් වැඩි. පෞද්ගලික අවුරුදු 3 සමහර ප්‍රතිපත්තිමය තීරණ කරන්න දුන්නේ නැහැ. නමුත් අද අපි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ හැටියට මේක කඩිනමින් කරනවා. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 2ක් ඇතුළත අපිට අපේ ආදායම සහ වියදම සම කරන්න පුළුවන් තැනකට ගෙනියන්න. ඔබතුමාලා කියන රජයේ බදු ආදායම රුපියල් කෝටි 36500කින් වැඩි කරනවා කියලා. මේ බදු ආදායම වැඩි කරන්නේ අනිත් පැත්තට භාණ්ඩ හා සේවා මත ගහන බදු වැඩි කිරීමෙන් ඒක බලපාන්නේ ඍජුවම සාමාන්‍ය ජනතාව. ඉතින් ඒකෙන් තමයි ඔබතුමාලා සල්ලි හොයන්නේ. නිෂ්පාදනය වැඩි කරලා නෙමෙයි. සමස්ත අයවැය පුරාම ඔබතුමාලා යෝජනා කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි ණය. අපේ හිටපු මුදල් අමාත්‍යතුමා රොනී ඩිබෙල් අමාත්‍යතුමා 11 වතාවක් ඉතාම සාර්ථකව ඒ අයවැය ඉදිරිපත් කරා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ මංගල අමාත්‍යතුමාට අවුරුදු ගණනාවක් මේ වගේ සාර්ථක අයවැය ඉදිරිපත් කරන්න කියන එක අපි කියන්න ඕන ඔබතුමියලාට තව අවුරුදු 20ක්වත් ඔය ජෝඩුවට ඔය ඇමතිකම් වල ඉඳගෙන අයවැය ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් යටතේ ඉදිරිපත් කරන අවසාන අයවැය කියන එක තමුන්නාන්සේලා හිත හදාගත්තොත් හොඳයි. තමුන්නාන්සේලා කිව්වේ තමුන්නාන්සේලා ආර්ථික ඔස්තාරලා කියලා. හැබැයි තමුන්නාන්සේලා දන්නවා අද කටේ ආර්ථිකය කළමනා කරන්නේ කවුරුද මේ ආණ්ඩුවේ? පස්කරලිංගම් මහත්තයයි චරිත රත්නප්‍රේ මහත්තයයි.
පස්කරලිංගම් මහත්තයාට චරිතරත්ත්ව මහත්තයාට පුළුවන් ද මෙරටේ ආර්ථිකය හදන්න? එතුමාලාට පුළුවන් ද ආර්ථිකය මෙහෙවන්න? ඒක තමයි මමත් කියන්නේ අහන්න පිස්සු දෙක ගොල්ලන්ගේ ලොක්කගෙන්. මගෙන් අහන්න එපා. ඒ කතාවේ මූලික හරය තමයි රාජපක්ෂ සහෝදරයන්ට පමණයි මේ ආර්ථිකය කරන්න පුළුවන්. පී.බී. ජයසුන්දර නැතුව මේ ආර්ථිකය කරන්න බෑ. මේ වගේ වන්දි බට අදහස් තිබෙන රාජපක්ෂට ගහනකොට සමහර කට්ටියට රිදෙනවා. එතුමාලා කතාවට බාධා කරන්න එපා. අපි බය නැතුව කතා කරනවා. ඔබතුමා කතා කරගෙන රාජපක්ෂ ස්ක්වොඩ් එක රෝයින්නේ රාජපක්ෂ ස්ක්වොඩ් එක නැගිටිනවා. මන්ත්‍රීතුමා කතාවට බාධා කරන්න එපා. ජනාධිපතිවරණයෙන් පසුව ආයෙත් අපි මෙවැනිම අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. විධායක ජනාධිපති ධුරය අහෝස කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගියදා අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන කේ.පී. සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. ඒ මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු සඳහා හිටපු ජනාධිපති පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා. ඇත්තටම කේ.පී. සහෝදරයා වයස 96ක් ජීවත් වෙලා තමයි අද අභාවප්‍රාප්ත වුණේ. ජාතියට රටට හැම අවස්ථාවකදීම ඉදිරිපත් වෙලා කටයුතු කරපු දේශපාලන නායකයෙක්. මම හිතනවා කොමියුනිස්ට් පක්ෂයට විතරක් නෙවෙයි ඒක මුළු රටටම පාඩුවක් වශයෙන් තමයි අපි දකින්නේ කේ.පී.ගේ අභාවය. ඇත්ත වශයෙන්ම දෙමුහුන් අධිකරණයකට මේ අපි පාවා දෙන්න හදන්නේ. රටේ අධිකරණයක් කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් ඒ අධිකරණයට ඒක අවස්ථාව දෙන්න ඕන. මේ අයිමත් දෙමුහුන් කරන්න ඕනේ නෑනේ. මේ අපේ වැරද්ද දෙමුහුන් වෙලා තියෙන එක තමයි හැම එකම. මේ ආණ්ඩුවත්. ජනාධිපතිතුමා අහෝස කිරීම සම්බන්ධව ඔබතුමාත් එක්ක සාකච්ඡා කරා ඔව් සාකච්ඡා කරා. ඉතින් තාම ඒක පිළිබඳව හරියට මේ ආණ්ඩුවට අයිතියක් නැහැ මං හිතන්නේ මේ ආණ්ඩුවට බෑ ඒක කරන්න. සුජාතා ආණ්ඩුවක් ආපු දවසට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා විසින් අපහරණයට ලක් කළා යයි පැවසෙන දැරියගේ පවුලේ සමාජිකයන් එක්ව සිටියා. මාධ්‍ය හමුව ආරම්භ වීමට පෙර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අදාළ දැරියගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළා. මං හිතන්නේ මෙවැනි ප්‍රශ්න හංගන්න තමයි දූෂකයෝ තවත් රජ වෙන්නේ. බොහොම පැහැදිලිව රංජන් රාමනායක හැටියට මම කියනවා එහෙම දෙයක් වෙලා තිබුණොත් එහෙම අපහාස කළා තිබුණොත් අපි ඒකට දැඩි නීතිමය පියවර ගන්නවා. නමුත් මම කියන්නේ දේශපාලඥයින්ට එහෙම මුදල් දීලා කා පර්මිට් එකක් දීලා වැටුපක් දීලා කාර්ය මණ්ඩලයක් දීලා සීලුම දේවල් දීලා ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඡන්දදායකයන්ව මෙම අඩන්තෙට්ටම් කරන හිංසා කරන්න දූෂණය කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයාට ප්‍රතිපත්තියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැන්ට වර්තමාන ඒ මහලේකම්වරයාගේට වාසිය සඳහා නායකයෝ මාරු කරන කෙනෙක් බව රටම දන්න කාරණයක්. එතුමාගේ දේශපාලන නායකයා මේ අපේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ කරු සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා. අවුරුදු 10ක් තුමාගේ ලේකම්වරයා වැටිහිටිය අධිකරණ අමාත්‍යාංශයේ වගේ දැනීම හැට ඔය ලේකම්. එතකොට ඊට පස්සේ අපි දැක්කා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා තරුණ සංවිධානයේ ලේකම්කම නැති උනායි කියලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ ඉඳන් වයඹ මහඇමතිකම හින්දා මේ පැත්තට ආවා. මේ යහට මෙහාට වෙන දේශපාලනය තුල අර මේක හරියට අර අනිත් වැඩි බණ කියන වගේ කතාවක්. ඉතින් තමන්ගේ පක්ෂයේ වැඩ කරගත්තා නම් හොඳයි. හැබැයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂ නායකකම තියෙන්නෙත්, മന്ത്രിකම තියෙන්නෙත් මේගොල්ලෝ හින්දා කියලා කියනවා නම් ඒක රටේ ජනතාව බලාගනි මොකද්ද කරන්න ඕනේ කියන්නේ. දේශපාලන වශයෙන් බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ තනතුරු වන නායකයෙක් නෙවෙයි ඔය අයට වගේ. එතුමා රාත්‍රියේ ප්‍රවර්තන කාශ්‍ය අවසන්වන තමු හෙට උදෑසන 6ට සුබරාත්‍රී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.